අන්තර්ජාල සදහම් සංනිවේදනයේ පරමාදර්ශී YouTube නාලිකාව සිත නිවන බුදුබණ සබ්බදානං ධම්මදානං ජිනාති සියලු දානයන් පරදා ධර්ම දානය ජයගනී විඩාබර වූ ඔබේ සිතට සැනසුම ගෙන එන සිත නිවන බුදුබණ YouTube නාලිකාවේ ධම්සභා මණ්ඩපයට අද වැඩම කොට වදාළේ බොරැල්ල ශ්‍රී ලංකාරාම මහා විහාර වාසී සිත නිවන බුදුබණ YouTube නාලිකාවේ ප්‍රධාන අනුශාසක පූජනීය උණුවතුරු බුබුලේ පියදස්සී ස්වාමින් වහන්සේ අපි පාද නමස්කාර පූර්වකව සාදු නදින් යුක්තව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සෑමදා මම බුදු සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සෑමදා මම දම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සෑමදා මම සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සෑමදා තෙරුවන් සරණ යමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ අප තථාගත දස බලධාරී ශාන්තිනායක අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරයම වෙත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රවණාභිලාෂී සිත නිවන බුදුබණ YouTube නාලිකාව නරඹන ශ්‍රවණය කරන ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වත්නි, අදත් ඔබ සූදානම් වන්නේ සිත නිවන බුදුබණ YouTube නාලිකාව ඔස්සේ විකාශය කරවනු ලබන උතුම් වූ දායකත්ව ධර්මානුශාසනාවකට පින්වත් ඔබගේ සවන්පත් යොමු කරන්නටයි. පින්වත්නි, අද සිත නිවන බුදුබණ YouTube නාලිකාව ඔස්සේ විකාශය කරවනු ලබන මේ උතුම් ධර්ම දානය වෙනුවෙන් පින්බර දායකත්වයේගෙන කටයුතු කරනු ලබනවා කුරුණෑගල නාබිරිත්ත වැව ගල්කන්දවත්ත ලිපිනයේ පදිංචි දැනට සයිප්‍රසයේ සේවයේ නියුතු නාලිකා දමයන්ති පින්වත් මහත්මිය සහ සුපුන් හර්ෂණ පුතණුවන් විසින්. නාලිකා මහත්මියගෙත් සුපුන් පුතණුවන්ගෙත් ප්‍රධාන අරමුණ බවට පත්වන්නේ
මීට වසර 3කට පෙර පරලෝ සැපත් වන්නට යෙදුණු එච්.එම්. ජයවර්ධන ස්වාමි පුරුෂයාට පියාණන්ට පින් අනුමෝදන් කරමින් දානයන් අතර උතුම්ම දානය වන ධර්ම දානමය පින්කමක් සිද්ධ කර ගැනීම. ඒ ප්‍රධාන අරමුණ වෙච්ච තම ආදරණීය ස්වාමි පුත්‍රයා සිහි කරන එක වසර 3ක් ගතවන තැන සයිප්‍රසයේ සේවයෙන් යුතු නාලිකා දමයන්ති පින්වත් මහත්මිය බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව සිද්ධ කරනවා සුපුන් හර්ෂණ පුතණුවන් සමගින්. අපි ඒ තාත්තට පින් දෙනවා වසර 3කට පෙර පරලෝ සැපත් එච්.එම්. ජයවර්ධන ස්වාමි පුත්‍රයාට ආදරණීය පියාණන්ට මේ සියලු පින් අමා මහ නිවන් පිණිසම හේතු වාසනා වේවා. ඒ වගේම W.A. ජෙස්ටින් පියාණන්, නැගණිය W.A. දීපිකා, ස්වාමියාගේ පියාණන් එච්.එම්. විජේසේන, අයියා එච්.එම්. කරුණාරත්න, සෝමසිරි අයියා, පද්මාවති අක්කා, ගුණරත්න මැණිකේ නැන්දා, ආර්.වී. සුමිත්‍රා අක්කා, ආර්.එම්. ගුණතිලක මාමා, එස්. ජයසූරිය මාමා, නිශාන්ත මල්ලී ඇතුළු පවුලේ මියගිය සියලු ඥාතීන්ට පින් පැමිණවීමත්, කරුණාවතී මෑණියන්ට සහ පොඩිමැණිකේ මෑණියන්ට සුජීවත්ව වාසය කරන ඒ මෑණිවරු දෙපළට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කිරීමත්, බිවෝන් මුණුපුරා ඇතුළු පවුලේ සියලු දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් කියන මේ උතුම් අරමුණු පාදක කරගෙන තමයි සිත නිවන බුදුබණ YouTube නාලිකාව තුලින් විකාශය කරවන්නට යෙදෙන මේ උතුම් ධර්ම දානය වෙනුවෙන් සයිප්‍රසයේ සිට කුරුණෑගල නාබිරිත්ත වැව ගල්කන්දවත්ත ලිපිනේ පදිංචි නාලිකා දමයන්ති මහත්මිය දායකත්වය දරන්නේ. එසේනම් ඒ සියලු ප්‍රාර්ථනා අභිමත හර්තයන් පුණ්‍යානුමෝදනාවේ සඳහන් කළ පරිදිම ඉටු වේවා. සර්ව ප්‍රකාරයෙන්ම මියගිය ඥාතීන්ට උතුම් නිර්වාණ ශාන්තියම අවබෝධ වේවා. සුජීවත්ව වාසය කරන මෑණිවරු දෙපළ ඇතුළු බිවෝන් පුතණුවන් ඇතුළු සියලු දෙනාටමත් සුපුන් හර්ෂණ පුතණුවන් ඇතුළු පවුලේ සැමටත් නිදුක් නිරෝගී භාවයම චිරජීවනයේම ලැබේවා. පින්වත් නාලිකා දමයන්ති මහත්මියට තව තවත් මෙවැනි ධර්ම දානයෝ සිද්ධ කර ගැනීම සඳහා එවැගේම ආමිස ප්‍රතිපatti දානමය කුසල් රැස් කර ගැනීම සඳහා ඇයටත් මේ ආශිර්වාදය ලැබේවා. ඇයගේ විදෙස්ගතව සිදු කරන සියලුම රැකී ආරක්ෂා කටයුතු දිනෙන් දින දියුණු වේවා. සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. සියලු යහපතම උදාපත් වී සියලු සැපතක්ම සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමෙන් අද ධර්ම දේශනාව ආරම්භ කරනවා. වෙනදා වගේම සුපුරුදු පරිදි අදත් අපි සිත නිවන බුදුබණ YouTube නාලිකාව ශ්‍රවණය කරනවා. සිත නිවන බුදුබණ YouTube නාලිකාව තුලින් අදද අපි මේ ශ්‍රවණය කරන උතුම් දම් දෙසුම උතුම් මගඵල පිළිවෙලින් සුඛ සහගත පටිපදාවෙන් සසර දුකින් මිදීමටත් සියලුම කෙලෙස් බරින් නිදහස් වීමටත් අජර වූ අමර වූ නිර්වාණ ධර්මයම ලැබ සැනසෙන්නටත් හේතු වේවා. වාසනා වේවා. පාරමී උපනිශ්‍රයම වෙත්වා කියන ප්‍රාර්ථනාව සිතෙහි මුදුන්පත් කර ගනිමින් වෙනදා වගේම සුපුරුදු පරිදි අදත් බණ අහන්නට සියලු දෙනාම සූදානම් වෙමු. පින්වත්නි, අද ධර්ම දේශනාවේ මාතෘකාව තමයි ධර්ම දානේ ආනිසංස සහ ආමිස දානවල තිබෙන වටිනාකම පිළිබඳව. පින්වත්නි, වර්තමානයේ මිනිස්සු හොඳට බණ අහන්න ආසයි. මිනිස්සු බණ කියවනවා. ධර්ම දානය කියන්නේ මේ ලෝකේ වටිනාම දානයන් අතර උතුම්ම දානය. හරියට ධර්ම දානයක් දෙන කෙනෙක් මේ ලෝකේ හඳුන්වන්නේ පින්වත්නි තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ
සබ්බ දානං ධම්ම දානං ජිනාති. මේ ලෝකේ සියලුම දානයන් ජය ගන්න එකම දානය වන්නේ ධර්ම දානයයි. ඉඳින් වනාහි සක්වල ගැබ සිට නේව සංඥා නා සංඥායතන අරූපී බ්‍රහ්ම ලෝකය දක්වා අතරක් නැතිව සිටිනාසේ වඩා හිඳුවා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට කෙසෙල් බඩමෙන් අතිශයින්ම දුහුල් සිනිදු සිවුරු පූජා කරන්නේ වේද. ඒ චීවර දානමය පින්කමටද වඩා එහි සතර පද ගාථාවකින් කරන ලද ධර්ම අනුමෝදනාව ශ්‍රේෂ්ඨ වේයයි භාග්‍යවතුන් වහන්සේ මේ විදිහටයි වදාරන්නේ. තංහි දානං තස්සා ගාථාය සෝලසින් කලං නාග්ගති. මේ ලෝකයේ පින්වත්නි සක්වල ගැබේ සිට බවහග්‍රය දක්වා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා වඩා හිඳුවලා දුන්දානේ විපාකය සතර පද ගාථාවකින් අනුමෝදනා බණ කියා විපාකයෙන් සොලොස් කලාවකුදු ඒ කියන්නේ 16න් කොටසකුදු නොවටී යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ වදාරනවා. අර සක්වල එහා කෙළවරේ සිට මෙහා කෙළවර දක්වාම දාන දෙනවා මිනිස්සු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා වඩා හිඳුවලා ඊටාම සුසිනිදු දුහුල් වස්ත්‍ර පූජ කරමින් ඒ වගේම තමයි සියලුම අංගවලින් පරිපූර්ණ ප්‍රණීත ආහාර වලින් භාග්‍යවතුන් වහන්සේලාට පසේ බුදුවරුන්ට රහතන් වහන්සේලාට සෝවහන් සකදාගාමි උතුමන්ට දානේ පූජ කරනවා. පින්වත්නි අර දානේ වළඳලා උන්වහන්සේලා කරන අනුමෝදනා ගාථාව සතර පද ගාථාවකින් එක පේලියක් ගත්තම ඒ ගන්න එක පේලියෙන් අර දීපු දාණය 16කට බෙදුවොත් කොටස් 16කට බෙදුවොත් ඒ 16න් පංගුවක්වත් අඩුම ගානේ පින්වත්නි ධර්ම දාණය කොටස් 16කට බෙදුවොත් 16න් පංගුවක්වත් නිකන් දීපු දාණය වටින්නේ නැහැ කියලා කියනවා. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට දීපු දාණය වටින්නේ නැහැ කියලා කියනවා. ධර්ම දාණයට සමානව වටින්නේ නැහැ කියලා කියනවා. ඒ කියන්නේ මෙතනදී කියන්නේ මේ දාණය ආනිසංස නැහැ කියන එක නෙවෙයි සම කරන්න බෑ කියලා කියන එක. 16න් කොටසකවත් ධර්ම දාණය සතර පද ගාතාවක් කිව්වොත් බණ පදයකට ඒ සතර පද ගාතාවේ එක පේලියක් අරගෙන 16කට කඩනවා. 16කට කඩලා ඒ 16න් එක කොටසක් තරම්වත් අර ආමිස දාණය නොවටී යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ වදාරනවා. ඔන්න පින්වත්නි ධර්ම දාණයේ වටිනකම. මේ ලෝකෙ මිනිස්සු මේක තේරුම් අරන්නේ. මෝඩ මිනිස්සු කරන්නේ හැමදාම පින්වත්නි සංගීත ප්‍රසංග එක එක බලිබිලි තොවිල් එතකොට එක එක පුද පූජා විධි එක එක යාතිකා කර්ම යාග හෝම ඔය වගේ දේවල් පස්සේ ලක්ෂ ගණන් වියදම් කර කර යනවා. බලන්ට පින්වත්නි මට මෙතනදී ඉස්මතු කරන්න ඕන වෙන කාරණා කිහිපයක් තියෙනවා මිනිස්සු ධර්ම දානයක් දෙනකොට. ධර්ම දානයක් දෙනකොට පින්වත්නි බණ කියන්න වඩින්නේ පින්වන්ත ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේලා වඩිනකොට පින්වත්නි ධර්ම ගෞරවය පින්වත් ඔබ දිය යුතුයි. ධර්ම ගෞරවය කොහොමද ලබා දෙන්නේ? ධර්ම ගෞරවය කියන එක මේ බුදුහාමුදුරුවන්ට කරන ගෞරවයක් මිසක මේ සිවුරක් පොරවගත්ත අපිට කරන ගෞරවයක් නොවේයි. ඒක හොඳට මතක තියාගන්න ඕන. මිනිස්සු දන්නේ නැහැ පින්වත්නි වර්තමානයේ ධර්ම දානයකට දෙන ගෞරවය දෙන්න. ධර්ම දේශනාවක් කරන දවසේ බණ අහන්න මිනිස්සුන්ට එන්න කියනවා. ඔබ 7 දවසද 3 මාසද අවුරුද්දද කියලා නෑ. ඔබ මළගිය ඥාතීන්ට ගෙදර පින් දෙන්න බණ කියනවා නම් ඔබ විතරක් බණ අහලා හරියන්නේ නෑ. වටපිටාවේ ගෙවල් වල මිනිස්සුන්ට ඥාතීන්ට හැම කෙනෙක්ටම පුළුවන් තරම් දැනුම් දෙන්න ඕන. පින්වත්නි අද වර්තමානයේ මේ ධර්ම දාණය දෙන එක ගොඩ දෙනෙක් ආහාර දානයක් බවට පත් කරගෙන තියෙනවා. මිනිස්සු බහුතරයක් එන්නේ ආහාර පාන ගන්න බලාගෙන තමයි බණ අහන්න කියලා එන්නේ. බණ අහන්න ආවම පින්වත්නි මිනිස්සු පොර කනවා. අර කටින පින්කම් ඉවර වෙලා ධර්මශාලාවේ දානශාලාවේ පොර කන අර දානේ බෙදන්න පොර කෑවට වැඩිය දැන් බෙදා ගන්න පොර කන මිනිස්සු වැඩි.
ඒ වගේ අද වර්තමානයේ බණ කිව්වයින් පස්සේ ගෙවල් වලත් කෑම දෙන්න පුරුද්දක් කරගෙන තියෙනවා. ඒ කෑම දෙන පුරුද්ද නරක නෑ, හොඳයි. අපි නරකයි කියන්නේ හොඳයි. හැබැයි පින්වත්නි මේක කොහෙන් කෙලවර කරන්නද කොහෙන් පිරිමහන්නද කියන්න බෑ. මක්නිසාද යත් බණ අහන්න එන්නේ 10යි 15යි කන්න ඉන්නවා පින්වත්නි 100ක් විතර ආහාර අනුභව කරන වෙලාවට ඉන්නවා බණ අහලා ඉවර වෙලා. අපි බණට වැඩම කරලා බණ කියලා යනකොට මග දිගට මිනිස්සු එනවා පෝලිං ගැහිලා. ඔන්න දැන් බණ ඉවරයි. යමල්ලා දැන් කන්න කියලා එනවා කන්න මිනිස්සු. පින්වත්නි මේ කාරණාවන්ගෙන් අපිට හොඳටම වැටහෙනවා වර්තමානයේ මිනිස්සු අවබෝධයෙන් නෙවෙයි මේ ධර්ම දානයන් දෙන්නේ කියන එක. ඒ ඔක්කොටම වැඩිය හොඳයි YouTube එකේ මේ වගේ පොඩි මුදලක් ගෙවලා බණක් කියවන එක. මොකද ඒකේ සම්පූර්ණම ධර්ම දානමය කුසලය ඕන කෙනෙකුට ඕන වෙලාවක gedara ඉඳන් වැඩපොළ කරන ගමන් රස්සාවට යන ගමන් විශේෂයෙන්ම විදේශ රටවල් වල ඉන්න අම්මලා බහුතරයක් දෙනෙක් මැද පෙරදිග රටවල් වල ඉඳගෙන ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒ නිසා පින්වත්නි මේ ධර්ම දාණය දෙන එක හරි වටිනවා. සින්දුවක් අහලා හිත සනස ගන්නවා මිනිස්සු. චිත්‍රපටියක් බලලා හිත සනස ගන්නවා මිනිස්සු. හැබැයි පින්වත්නි ගොඩක් දිනෙකට සැනසෙනවට වැඩිය ඒ වගේ తాවකාලික තෘප්තියක් තමයි මිනිස්සුන්ට පවතින්නේ. ඒ නිසා ධර්ම දානයක් හැමදාම දවසට එක බණක් ඔබ ශ්‍රවණය කරනවා නම් YouTube එකෙන් ඔබේ ෆෝන් එකේ දවසට එක බණක් ප්ලේ කරනවා නම් පින්වත්නි ඒක හරි වටිනවා ඔබේ යහපත් මෙලොව ජීවිතයට. ඒ නිසා දැන් අද ධර්ම දානයන් දෙනකොට මිනිස්සු කරන ලොකු වැරද්දක් තමයි මේ කෑම බීම දීලා මිනිස්සුන් සතුටු කරන්න යන්න හදන එක. මේක මම වැරද්දක් කියලා දකින්න හේතුව තමයි අර පුරුද්දට යනවා බණ අහන්න එනවාට වැඩිය බහුතරයක් දෙනෙක් එනවා ආහාර පාන ගන්න. ඊගාවට පින්වත්නි ඒවට ප්‍රමුඛ ස්ථානයේ දෙද්දී බණට වඩම්මවන හාමුදුරුවන්ගේ වැඩපිළිවෙලට ප්‍රමුඛ ස්ථානය දෙන්න කිසිම කෙනෙක් නැති බව අද වර්තමානයේ අපි දේශනාවලට යද්දී අපට මොනවටදෝ පෙනී යනවා. උදාහරණ වශයෙන් මම ඔබට දක්වනවා නම් පින්වත්නි දේශකයාණන් වහන්සේ නමක් බණකට වඩින්නේ බුදුහාමුදුරුවන්ගේ බණ ටිකයි අරගෙන එන්නේ ඔබේ ගෙදරට නැත්නම් ඔබේ ආයතනයට ඔබ බණ කියන ස්ථානයට ඔබ බණ අහන්න යන ස්ථානයට දේශකයාණන් වහන්සේ වඩින්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය දරාගෙන. ඒ නිසා උන්වහන්සේට ධර්මදර කියනවා. ඒ ධර්මදර භික්ෂුන් වහන්සේ නමක් වැඩම කරන අවස්ථාවේ පින්වත්නි ඔබ උන්වහන්සේට ගෞරවය දිය යුතුයි. එකින්ම රෙස්පෙක්ට් එක දිය යුතුයි. මක්නිසාද යත් උන්වහන්සේට දෙන රෙස්පෙක්ට් එක නෙවෙයි. උන්වහන්සේට දෙන ගෞරවය නෙවෙයි. එතනදී දෙන්නේ භාග්‍යවතුන් වහන්සේට ලබා දෙන ගෞරවයයි ධර්ම ගෞරවයයි. බුදුන්ට කරන ගෞරවය ධර්මයට කරන ගෞරවය අන්තිමට ශ්‍රාවක සංඝයාට කරන තෙරුවනට ගෞරව කරන කෙනාගේ ජීවිතය මෙලොවදීම දියුණු වෙනවා. පරලොවට යන්න දෙයක් නැහැ. තුනුරුවන්ට ගෞරව කරන කෙනාගේ ජීවිතේ මෙලොවදීම දියුණු වෙනවා. යහපත් මෙලොව ජීවිතයක්. පින්දහම් කරන මිනිස්සුන්ට කොච්චර වැරදුනත් මේ මිනිස්සුන්ගේ ජීවිතේ කොයි වෙලා හරි දියුණු වෙන තත්ත්වයක් තියෙනවා පින්වත්නි. අපි ඒක අවබෝධයෙන් S2 දැකලා තියෙනවා. ඒ අවස්ථාවන් වල පින්වත්නි මේ මිනිස්සුන්ගේ කටින් නිකම්ම පිට වෙනවා නේ මං කරපු පින්කම් නිසා තමයි මට අද මේ විදියට හරි ගිහින් තියෙන්නේ කියලා. ඒ නිසා පින්වත්නි මතක තියාගන්න ධර්මදේශනාවකට ස්වාමින් වහන්සේ නමකට ආරාධනා කරනවා නම් අවාරයට පොල්ලටනවා වගේ හාමුදුරුවන්ට ආරාධනා කරන්න යන්න එපා. ඔබේ ධර්මදේශනාව තියෙන්නේ මාස 3කට පස්සේ නම් මාසෙකට කලින්වත් පන්සලේ හාමුදුරුවන්ට ගිහින් ආරාධනා කරන්න. පන්සලේ හාමුදුරුවෝ කියලා කියන්නේ පින්වත්නි උන්වහන්සේ කරන සමාජ සේවය වැඩ කොටසත් එක්ක උන්වහන්සේලා හරි කාර්යබහුලයි. අපි දන්නේ නැහැ පින්වත්නි ස්වාමීන් වහන්සේලාගේ කාර්යබහුලත්වයේ කොපමණද කියලා. ඔබ හිතනවද ලංකාවේ වැඩ ඉන්න හාමුදුරුවරු 10-15000න් මේ ඉන්න හාමුදුරුවරු 14න් ගමට වැඩ ඇති ගමට සේවය කරන ස්වාමීන් වහන්සේලා කිහිප නමයි ඉන්නේ. ගමේ බණ කියන්න පුළුවන් හාමුදුරුවරු කිහිප නමයි ඉන්නේ.
ගම්වල මිනිස්සු කොළඹ ඇවිත් අපිට කියනවා හාමුදුරුවනේ මේ ළමා රෝහල වලට බෙහෙත් ගන්න ඇවිල්ලා එතනින් ගියාම මේ ජාතික රෝහලට කොළඹ බෙහෙත් ගන්න ඇවිල්ලා මාත් එක්ක මිනිස්සු කියනවා අනේ හාමුදුරුවනේ අපේ ගමේ දාන ටික අරන් ගියාම බුද්ධ පූජාව තියාගන්න හාමුදුරු කෙනෙක් නැහැ. ඉතින් කොහොමද පින්වත්නි මේක පවත්තන් යන්නේ? ඒ නිසා ස්වාමීන් වහන්සේලාට වේලාසනින් ආරාධනා කරන්න ඕන. ආරාධනා කළා දින වෙන් කරන් තියාගන්න ඕන. ආවල් දවසේ හාමුදුරනේ අපි දානෙ ගේනවා. ආවල් දවසේ හාමුදුරනේ අපේ ගෙදර බණ. ආවල් දවසේ හාමුදුරනේ අපේ ගෙදර දානේ. ආවල් දවසේ හාමුදුරනේ අපේ පින්කම කියලා වෙන් කරගන්න ඔබ කල්පනා කරන්න ඕන, උත්සාහවන්ත වෙන්න ඕන. මොකද අද වර්තමානයේ වෙනකොට පින්වත්නි මේවා කරන්නේ අර මං කිව්වා වගේ නිකන් අර අවාරට පොල්ලට එන්න වාගේ කියලා කිව්වේ උපමාව මොකක්වත් නිසා නෙවෙයි මිනිස්සු මේ කටමුල තියලා බනට දානෙට ආරාධනා කරනවා. සමහරවිට අපි දානයක් බාරගෙන තිබ්බොත් එහෙම අපි පන්සලේ ප්‍රධාන දායකයෝ අපේ දානේ තමයි බාර ගන්න බැරි වෙනත් දාන වලට යනවා කියලා බයිනවා. ඉතින් පින්වත්නි අපි බැනුම් අහන්නත් ඕන, මිනිස්සුන්ගේ දානේ කරලා දෙන්නත් ඕන. හාමුදුරුවරු 7 නමක් හොයාගන්න පන්සල් 7කට යන්න වෙලා තියෙන දැන් වර්තමානයේ. සමහර පන්සල් වල එක හාමුදුරු කෙනෙක්වත් නැහැ. ඒ පන්සල් හිස්. ඉතින් පින්වත්නි මතක තියාගන්න ඕන එහෙමනම් ඔබේ ධර්ම දාණය ක්‍රියා ගන්න වේලස්සනින් කියන්න. අපේ වැඩපිළිවෙලේ පින්වත්නි මේ 2026 වර්ෂයේ ඉඳන් මම හදලා තියෙන වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙලේ සති දෙකකට කලින් පින්කමට ආරාධනා කළ යුතුයි. මගේ පින්කම් වලට සති දෙකකට පෙර ආරාධනා කළ යුතුයි. එහෙම නැත්නම් මම ආරාධනා කිසිවක් පිළිගන්නේ නැහැ. මොකද මිනිස්සුන්ට උමනා වෙලාවට බණ කියා ගන්නයි, මිනිස්සුන්ට උමනා වෙලාවට දාන දෙන්නයි එහෙම කරන සිරිතක් මේ ශාසනයේ නැහැ. චාරිත්‍රානුකූලව දැහැත් පිළිගන්වලා ස්වාමින් වහන්සේට බණ කියන්න ආරාධනා කරන්නේ ඔබයි. ඔබ එය කළ යුත්තේ වේලසනින් ස්වාමින් වහන්සේට වැඩය දෙන්න කලින්. අපට වැඩේ දුනොත් එහෙම පින්වත්නි මිනිස්සු බනින්නේ අපේ දෙයට තමයි එන්න බැරි. ඉතින් සතියකට දෙකකට පෙර මිනිස්සේ දැනුවත් කරලා තිබ්බනම් අපට අපේ දිනපොතේ ලියා ගන්න පුළුවන්. මේ දවසක් තියලා හාමුදුරනේ හෙට බණ කියලා මතක් කරලා හරියන්නේ සති දෙකකට පෙර මතක් කරලා දවසක් තියලා කිව්වට කමන්නේ හාමුදුරනේ හෙට බණ කියලා. එහෙම නැතුව මේ වැඩපිළිවෙල කරන් යන්න ගොඩක් අමාරුයි පින්වත්නි. ඒ නිසා හොඳට අවබෝධ කරගන්න, හොඳට මතක තියාගන්න මේ වැඩපිළිවෙලේදී අපි හරියාකාරව ක්‍රමානුකූලව ගියොත් තමයි ඔබටත් අපටත් මේ සංසාර ගමන සුවපත් කරගන්න බණපදයකින් හිත සනසා ගන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. ඒ නිසා පින්වත්නි දැහැත් ගොටු පිළිගන්වලා වේලස්සනින් ආරාධනා කරන්න ඕන. දැහැත් තට්ටියක් පූජා කරන්න එද්දි පන්සලට නිකන් ඔහේ එන්නේ නැතුව දැහැත් තට්ටිය නිකන් උස්සන් එන්නේ නැතුව බුලත් කොළ 4-5ක් තියලා ලස්සන්ට බුලත් ගොන්නක් හදාගෙන දැහැත් තට්ටිය හදාගෙන ඊට උඩින් කිරිපිටි, සීනි, තේකොළ වගේ ගිලම්පස වළඳන්න ස්වාමීන් වහන්සේලාට පූජා ද්‍රව්‍ය ටිකක් තියලා හදාගෙන එන එක දායකයාගේ යුතුයකමක්. අපි මේ ඉල්ලනවා නෙවෙයි, ඒක දායකයාගේ යුතුයකමක්. ඊට පස්සේ පින්වත්නි මේ කාරණාවන්ගෙන් බලාගෙන ගියාම එහෙම පන්සලට ගිහින් හැමනිතරම හාමුදුරු හම්බෙන්නත් බෑනේ. සමහර විට ඔබ ඇවිල්ලා පන්සලේ පැය ගාණක් ඉන්නවා හාමුදුරුවෝ එනකම් බලාගෙන. එහෙම ඉන්න ඕනේ නැහැ. අපි සතියකට සැරයක් දවසක් දීලා තියෙනවා. අන්න අහවල් වෙලාවේදී ඕනම දායකයෙක්ට ඇවිල්ලා හාමුදුරුවන්ගේ මුණ ගැහෙන්න පුළුවන්, කතා කරන්න පුළුවන්. ඒ නිසා හාමුදුරුවන්ට මෙන්න මේ ඔස්සේ දුරකථන අංක තියෙනවා, නිතර සම්බන්ධ වෙන්න බෑ. ඒ වෙලාවට පමණක් කතා කරන්න. එහෙම කියලා පින්වත්නි අපි මේ වැඩපිළිවෙල ලස්සනට සංවිධානය කරලා තියෙනවා. ඊගාව කාරණාව තමයි පින්වත්නි ධර්මදේශනාව දවසේ. ධර්මදේශනාව දවසට ප්ලාස්ටික් පුටු කෑල්ලක් තියලා, ප්ලාස්ටික් මේස කෑල්ලක් තියලා නිකන් උහේ හාමුදුරුවන්ව මේ කවුදෝ එක්කරන් එනවා වාගේ පය දෝවණය කරන්නෙත් නැහැ. පය දෝවණය කරත් නිකන් පයට වතුර ටිකක් විසි කරලා දාන, නිකන් උඩින් වතුර ටිකක් හලන එහෙම සිරිතක් නැහැ. මේ බුද්ධ ශාසනයේ ධර්ම ගෞරවය නැති අශ්‍රද්ධාවන්ත මිනිසයන් පින්වත්නි කවදාකවත් හදන්න බෑ. ඒ නිසා ශ්‍රද්ධාවන්ත මිනිසයන් පිරිසක් අපට හදා ගන්නට නම් මේ දේවල් අපි කුඩා කාලේ ඉඳලම අවබෝධ කරගන්න ඕන. දැන් ඒ නිසා පින්වත්නි අපි හදලා තියෙනවා හාමුදුරුවන්ව මුතු කුඩේකින් වඩම්ම වන්න ඕන.
හාමුදුරුවන්ට පාවඩ එලන්න ඕනේ. මේ හාමුදුරුවන්ට කරන එකක් නෙවෙයි මේ ධර්මයට කරන එකක්. අපිට මේ පාවඩ එලාගෙන මුතු කුඩා අල්ලගෙන මල් උඩින් යන්න ඕනේ නැහැ. මේ ධර්මයට කරන ගෞරවය හරියට නොදුන්නොත් පින්වත්නි මේ ශාසනයේ පරිහානිය කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ. ඊට පස්සේ මිනිස්සු අපට බිම ඉඳගෙන බණ කියන්න කියයි. මිනිස්සු උඩ ඉඳගෙන බණ අහයි අපට බිම ඉඳන් බණ කියන්න කියයි. මේක හරි විකාරයක් වෙලා තියෙන්නේ පින්වත්නි. ඒ නිසා මේ කාරණාවන්ගෙන් ඔබ තේරුම් ගන්න ඕන මේ වර්තමාන සමාජයේ හදන්ට නම් මේ නීති රීති මාලාව හරියට පිළිපදින්න ඕන. ඉතින් මුතු ගොඩයක් අල්ලලා පාවඩයක් එලලා ධර්මාසනයක් ප්ලාස්ටික් කෑලි තියන්න ඕනේ නැහැ. ධර්මාසනේ පන්සලේ ගමේ විහාරස්ථානේ අනිවාර්යයෙන්ම ධර්මාසන තියෙනවා. ධර්මාසන කීයක් තියෙනවද පන්සල් වල? එකට දෙකක් තියෙනවා ධර්මාසන. මිනිස්සු පූජා කරපු ඒවා. ඉතින් ගෙනල්ලා ආරක්ෂිතව වහගෙන ගෙනල්ලා තෙමන් නැතුව අවුවට පුච්චන් නැතුව ආරක්ෂිතව ගෙනල්ලා ලොරියකින් පටවන් ඇවිල්ලා මේක හරියට කරන්න බැරි නෑනේ. කරන්න පුළුවන්. මිනිස්සු කරන්නේ නැත්තේ පින්වත්නි උවමනාවක් නැතිකම. මිනිස්සු බෝතලේටයි බණ ඉවර කරලා මිනිස්සු බොන්න වියදම් කරනවා ලක්ෂ ගාණක්. මිනිස්සුන්ට කන්න දෙන්න විතරක් බණ පදයක් අහපු නැති මිනිස්සුන්ට මම මේ කන්න දෙන එකට මුකුත් කියනවා නෙවෙයි. නමුත් මේ කාරණාව මතක තියාගන්න කන්න දෙන එකට විතරක් වියදම් කරනවා ලක්ෂ ගාණක්. ස්වාමීන් වහන්සේට බණට වැඩියම ස්වාමීන් වහන්සේ නමක් බණට වැඩම කරාම උන්වහන්සේට පූජා කරන්න හොඳ පිරිකරක් උන්වහන්සේට පූජා කරන්න හොඳ මොනවාම හරි පාවිච්චි කරන්න පරිහරණය කරන්න දෙයක් ඒ මුදල් වලින් ගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ පන්සලක් හදනවා නම් ඒ හදන පන්සලට ආධාරයක් කරන්න පුළුවන්. නැත්තම් ස්වාමීන් වහන්සේ පන්සලේ වැඩ ඉන්නවා නම් ආලෝක පූජාවට නැත්තම් ආලෝක පූජාව කියන්නේ ඔබම ඇවිත් පාවිච්චි කරන ඒවා. සමහර විට පින්වත්නි බෝධියේ ලයිට් ටික දාන්නේ, චෛත්‍යයේ ලයිට් ටික දාන්නේ, බුදුගේ ලයිට් ටික දාන්නේ ඔබමයි. ඔබටමයි පරිහරණය කරන්න තියෙන්නේ. ඒක බිල ගෙවන්න ධර්ම දාණය දෙන පින්වතුල්ලා රුපියලක්වත් අඩුම ගානේ ස්වාමීන් වහන්සේට දෙන්නේ නැහැ. ඒකට කියනවා හාමුදුරුවන්ට මොකටද සල්ලි? හාමුදුරු සල්ලි අල්ලන්නේ නැහැ නෝව. පින්වත්නි අපි අද ස්වාමීන් වහන්සේලා හැටියට මේ නාගරික සමාජයේ බණ දහම් දෙසාගෙන වත්පිළිවෙත් කරගෙන ඉන්නේ මිනිස්සු මූල්‍යමය අතින් සංග්‍රහ කරන නිසා. නැත්තම් අපට වනගත වෙන්න වෙන්නේ. අපි වනගත වුණොත් පින්වත් ඔබට පාංශකූලේ කරගන්න, පින්වත් ඔබට දාන දෙන්න, පින්වත් ඔබට බණ ටික කියාගන්න කිසිම කෙනෙක් නැති වෙනවා. අපට ආරණ්‍ය ගත වෙන්න බැරි නෑ. ඒ දේ කරන්න පුළුවන්. හැබැයි සමාජයේ පින්වත්නි ස්වාමීන් වහන්සේලා නැති වුණොත් එහෙම ඔබට පාංශකූලේ දෙන්නවත් කිසිම කෙනෙක් නැති වෙනවා. බෞද්ධකම කියන එක නැති වෙලා අන්‍ය ආගමිකයෝ සියලු දෙනාම ඔලු උස්සලා අන්තිමට අපේ ඔලුවට අත හොදන තත්ත්වෙට මේ රටපත් වෙනවා. ඒ නිසා තමයි මේ ක්‍රමවේදය හදලා තියෙන්නේ. ඒ නිසා පින්වත්නි ස්වාමීන් වහන්සේ නමක් බණට වැඩියට පස්සේ ඒ වත්පිළිවෙත් ටික කරලා සයිඩ් එකකින් බුදු පහනක් තියලා බුදු පිළිමයක් තියලා මල් පහන් ටික පූජා කරන්න හදලා ඒ වත්පිළිවෙත් ටික හොඳටම සිද්ධ කරන්න සුදුරේ දේලලා උඩුවියම් බැඳලා ඒ විදියට ස්වාමීන් වහන්සේ පිළිගන්ට ඒ වගේම තමයි ඒ විදියට ස්වාමීන් වහන්සේ පිළි අරගෙන ස්වාමීන් වහන්සේ බණ ටික දේශනා කළාම උන්වහන්සේට රුචි පරිදි කැමැති පිරිකරක් පූජා කරන්න. මොකද උන්වහන්සේලා ඉල්ලන්නේ. දැන් මම හදනවා පින්වත්නි මේ දිනවල කඩවත ප්‍රදේශයේ ලංකාරාම විවේක සෙවණ කියන පූජා භූමිය. එතකොට එතන හදන්නේ පින්වත්නි සිව් දිගින් වඩින ධර්ම ප්‍රචාරකයන් වහන්සේලාගේ විවේකය පිණිස උන්වහන්සේලාට විවේක අරගෙන ධර්ම ප්‍රචාරය පිණිස වඩින්න පුළුවන්. උන්වහන්සේලාට වෙනම කුටි තියෙනවා, හදලා තියෙනවා වඩින්න පුළුවන්. මේ කොළඹ බැඩියට පස්සේ කඩවත කියන්නේ කොළඹට ආසන්නම ප්‍රදේශයක්. ඉතින් එතනින් උන්වහන්සේලාට විවේක අරන් වඩින්න පුළුවන්. අපි යෝක හදාගන්න දැන් අවුරුදු ගාණක් තිස්සේ පින්වන්නේ පොර කනවා. හැබැයි මිනිස්සු අපෙන් බණ ටික කියා ගන්නවා. මිනිස්සු අපිව දානෙට වඩම්මව ගන්නවා. මිනිස්සු අපෙන් හැමදේම ආගමිකවත් පිළිවෙත් කර ගන්නවා. හැබැයි ඒ තැන් හදන්න මිනිස්සු කවදාකවත් උත්සාහවන්ත වෙන්නේ නැහැ. හැබැයි අපි උත්සාහවන්ත කරනවා මිනිස්සුන්ව දැන් අද ඉඳන් මිනිස්සුන් උත්සාහවන්ත කරනවා. මෙන්න මේ පන්සල් මෙන්න මේ භූමි හදලා ඉවර කරන්න. ස්වාමීන් වහන්සේලාට වැඩ ඉන්න. ලංකාවේ පන්සල් බොහොමයක් හිස් බව අපි දන්නවා. හැබැයි පින්වත්නි ඒ තැන් වලටත් හරියාකාර වෙච්ච අපට බාර දෙන්න කියන්න පින්වත්නි. නිකායේ මහානායක හාමුදුරුවලට කියන්න කෙලින්ම ස්වාමීන් වහන්සේ නමක් එතනට දානවන උන්වහන්සේ නමින් ලියලා ඔප්පු පිටින් බාර දෙන්න කියන්න. ගෞරවයෙන් බාර දෙන්න කියන්න අපි කරන්නේ නැද්ද බලන්න. නිකන් මේ ඇවිල්ලා ඉන්න කිව්වට අපි නිකන් ඉන්න බැහැනේ පින්වත්නි. අපට ඕන තරම් පන්සල් වලින් කියනවා.
ස්වාමීන් වහන්සේලා ඕන තරම් ආරාධනා කරනවා අනේ අපේ පන්සලේ වැඩ ඉන්න ඇවිල්ලා ඔබ වහන්සේට පුළුවන් නම් අපේ තැන වැඩ ඉන්න ඇවිල්ලා නිකම් පින්වත්නි වැටිලා ඉන්න අපි අර මොනවද જાතියේ අර මොකද්ද જાතියක් තියෙනවනේ ඒ වගේ අර જાතියක් නෙවෙයි පින්වත්නි අපි අර එක එක්කෙනාට ඕන විදිහට වැටෙන්න එහෙම જાතියේ පිරිසක් නෙවෙයි අපි හොඳ අනන්‍යතාවයක් නිර්මාණය කරගත්ත 15 වසරක 20 වසරකට ආසන්න කාලයක් භික්ෂුත්වයේ තියෙන භික්ෂුන් වහන්සේලා අපි. ඒ නිසා පින්වත්නි අපිටම කියලා තැනක් අපේම කියලා තැනක් සමස්ත සංඝයාගෙන් ඕනම නිකායක ස්වාමීන් වහන්සේ නමකට බොහොම ගෞරවයෙන් ඇවිල්ලා වැඩ ඉන්න පුළුවන් තැනක් තමයි අපි නිර්මාණය කරන්නේ කඩවත ලංකාරාම විවේක සෙවන. ඉතින් හැම බණකින්ම සිමෙන්ති කොට්ටයක් හරි පූජා කරන්න ඕන ඒක තමයි නීතිය. හැම බණකින්ම සිමෙන්ති කොට්ටයක් හරි ඒ පන්සල හදන්න පූජා කළ යුතුමයි. ඒ නීතියට අනුගත වෙන දායකයෝ හිටපු දෙන් නැති අය පින්වත්නි අපි වාත හැරලා ගියාට ගැටලුවක් නැහැ. මොකද ඕන තරම් පන්සල් තියෙන ඕන තරම් ස්වාමීන් වහන්සේලා ඉන්නවා. අපි අපේ වැඩපිළිවෙලේදී මේ කාරණාවන් ටික අකුරටම කරනවා. එතකොට තමයි ඔබට අග්‍රතම පින රැස් වෙන්නේ. දැන් අද මේ ධර්ම දේශනාවේ මාතෘකාව ධර්ම දානේ වටිනකම. දැන් ධර්ම දානයක් දෙනකොට ඔබ එහෙමනම් පන්සලක් හදන්න ආධාරයක් කරලා තියෙනවා. එතකොට ඒක ආවාස දානයක්, චෛත්‍ය පූජාවත්, එතනින් ගියාම පන්සලේ තියෙන සියලු මංගවලට ඔබ ඒ මුදල් දායක කරවලා තියෙනවා. බලන්න පින්වතුනි නොදැනුවත්වම ධර්ම දාණයෙන් රැස්විච්ච ආනිසංස. අපි ඒකයි මේ වැඩපිළිවෙල හදලා තියෙන්නේ නොදැනුවත්වම ධර්ම දාණයෙන් රැස් වෙන පින මහත්ඵලයි මහානිසංසයි. ශ්‍රද්ධාවෙන් බණ ටික ඇහුවොත් ඔබට සෝවාන් වෙන්න බැරි කමක් නැහැ. සෝවාන් වෙන එක ප්‍රශ්නයක් නැහැ පින්වත්නි ශ්‍රද්ධාවෙන් හැබැයි බණ අහන්න ඕන. ශ්‍රද්ධාවෙන් බණ ඇහුවේ නැත්තම් තමයි මිනිස්සු අනේ සාදු කියලා ධර්මශාලාවෙන් පිට වෙලා යන ගමන් පන්සලේ අනික් මිනිස්සු දාන් ආපු සෙරෙප්පු දෙකත් හොරකම් කරගෙන යන්නේ. ඊට පස්සේ පින්වත්නි මම දැක්ක ලංකාවේ ප්‍රසිද්ධ පන්සලක ගහලා තියෙනවා සොර සතුරන්ගෙන් ඔබේ රත්තරම් බඩු වටිනා දෑ ආරක්ෂා කරගන්න කියලා. ඉතින් පින්වත්නි මිනිස්සු අහනවා අපෙන් එතකොට මෙහෙම මිනිස්සුද බණ අහන්න ඉන්නේ කියලා. දැන් එදා ජේතවනාරාමයටත් එහෙම හොරු ආවා පින්වත්නි. සවැත් නුවර ජේතවනාරාමෙත් තනින් තන හිටියා රජුගේ චරපුරුෂයයි බිම්බිසාර රජුරෝ කොසල් රජුරෝ එනවා. ඒගොල්ලන්ගේ චරපුරුෂයෝ හිටියා. ඊගාමට පින්වත්නි විවිධාකාර හොරු හිටියා. එදා නීතියට බය නැතිව එදා නීතියට අවනත නොවන හොර කණ්ඩායම් හිටියේ. ඒගොල්ලෝ ඇවිල්ලා කරන්නේ මිනිස්සු සෙනග රැස්සෙන පිරිස මැද රත්තරම් බඩු හොරකම් කරන් යනවා. මිනිස්සු බණ අහන්න ගියා මිනිසුන් ගෙවල් වලට පැනලා මෙහෙ බණ අහනවා එහෙ ගේ මංකොල්ල අහනවා. ඒවා පින්වත්නි අපට වළක්වන්න බෑ. Taman ඒවා වළක්ව ගන්න ඕන. ඒ නිසා දැන් ඒවා ආරක්ෂා කරගන්න එක ඇත්තම කතාව අඩු කරගන්න පුළුවන්. මේ මහා ලොකුවට රැකවල් දාලා ආරක්ෂා කරගන්න දෙයක් නැහැ. බණ අහන්න එන පිරිස හරියාකාරව සඳහසිතින් එනවනම් වෙස්වලා ගන්න නැතුව තමන්ගේ චර්යා රටාව හරියට හදාගෙන බණ අහන්න එනවනම් හොරකම් කරන්න සිතුවිල්ලක් දෙන්නේ නැහැ. දැන් රාජ්‍ය ආයතනවල බණවලට ගිහින් මං කියන්නෙම මානසික අවුලක් මේ හොරකම් කරන එක මිනිස්සුන්ගේ. ඒ කියන්නේ මනස පහත් වෙනවා ඒ වෙලාවේ පාස් වෙලා තියෙන ප්‍රතිපාදන මුදල් දකිද්දි මිනිස්සුන්ගේ මනස පහත්ම මනසක් තිරච්ඡානගත මනසක්. දැන් සත්තු බල්ලු පූසෝ වගේ සත්තු හොරෙන් ගෙවල් වල වළම්පිකම් පෙරලන් කනවා. ඒ වගේ අපේ මිනිස්සුත් මේ සමස්ත සමූහයකට මිනිස්සු කොට්ටාසයකට කන්න තියෙන දේවල්. හිතන්නකො නිකන් අමාත්‍යංශයකට පාස් වෙලා තියෙනවා මේ මොකක් හරි ප්‍රතිපාදනයක් ඒ අමාත්‍යංශයෙන් දෙන්න මිනිස්සුන්ට බෙදා හරින්න. ඒක එක්කෙනෙක් දෙන්නෙක් එකතු වෙලා කාලා දානවා. මිනිස්සුන්ට ආයි බෙදා හරින්න දෙන්නේ නැහැ. රුපියලක්වත් මිනිස්සුන්ට යවන්නේ නැහැ. එහෙම වුණාම පින්වත්නි අන්න බලන්න. ඒ මිනිස්සුන්ගේ හිත මොනතරම් පහද්ද. අර මිනිස්සු බඩගින්නේ ඉන්නවා ඊට පස්සේ වේල් ගණන්. ඒ වගේ අකුසලයක් අර හොරකම් කරපු හොරු දෙතුන් දෙනාට තමයි යන්නේ. ඒ නිසා පින්වත්නි මේ කාරණාවන් හොඳට අවබෝධ කරගන්න මේ සමාජයේ හොරුන්ගෙන් අඩුවක් කරන්න බෑ. හැබැයි බණ අහන්න එන මිනිස්සු හොරු වෙන්න බෑ. බෞද්ධයෝ හොරු වෙලා ඉන්න බෑ. මෙච්චර බණ කියන රටක මෙච්චර බණ අහන රටක
අපෙන් බණ අහලා ගිහින් හොරකම් කරන්න බෑ. බුදුහාමුදුරන්ගේ ධර්මය අහන කෙනා වැරදි කාම සේවනය කරන්නේ නැහැ. එක බිරිඳයි එක ස්වාමියයි. බුදුහාමුදුරන්ගේ බණ අහන කෙනා සුරාපානය කරන්නේ නැහැ. හොඳ සිහියෙන් ඉන්න කෙනෙක්. ඊළඟට බුදුහාමුදුරන්ගේ බණ අහන කෙනා රහසින්වත් පව් කරන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ, පරුස වචන කියන්නේ නැහැ, හිස් වචන කියන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි මේ කාරණාවනුත් මතක තියාගන්න ඕන. හොරකම් කරන්න බෑ, පස්පව් කරන්න බෑ, දස කුසල් කරන්න බෑ. නියම බෞද්ධයෙක් නම් බණහන නියම සඳහැවතෙක් නම් එයාගේ ජීවිතේ සම්පූර්ණ කරගන්න, සර්ව සම්පූර්ණ කරගන්න එයා උත්සාහ කරන්නේ ධර්මයේ තුලින්මයි. ඒ නිසා ධර්මයට පටහැනි පාපක්‍රියාවන් කරන්න යද්දී එයා දෙපාරක් හිතලා එයාගේ ජීවිතේ ඒවා නොකර ඉන්න වග බලා ගන්නවා. ඒ නිසා පින්වත්නි ආනිසංස රැස්සෙන්නේ මෙසේ කරන කොටයි. නිකන් ඔහේ කරන්නම් වාලේ කරනකොට නෙවෙයි ආනිසංස රැස්සෙන්නේ ලස්සන්ට පින්කම් කරනකොට. ධර්ම දානයක් වුණත් දෙනකොට තවත් අපිට ලස්සන කරගන්න පුළුවන් ධර්මාසනයේ මල් වලින් ආටිෆිෂල් මල් ගහන්න නැතුව ෆ්‍රෙෂ් මල් ලස්සන්ට ගහලා වියදම් කරන්න පුළුවන් නම් පින්වන්නේ හොඳට වියදම් කරලා ධර්ම දානයක් දෙන්න. හොඳට වියදම් කරන්න. අපි එපා කියන්නේ මිනිස්සු කානිවල් වලටයි, සංගීත ප්‍රසංග වලටයි, එක එක ටෙලිනාට්‍ය වලටයි, චිත්‍රපටි බලන්නයි, ටිකට් වෙන් කරගන්නයි, කන්නයි බොන්නයි කියන මේ හැම දෙයකටම කෝටි ගණන්, බිලියන් ගණන් වියදම් කරන මිනිස්සු මේ ලෝකේ ඉන්නවා පින්වත්නි. සමහර මිනිස්සු ඉන්න මේ ලෝකේ සල්ලි වලට කරන්න දෙයක් නැති. සල්ලි තියෙනවා හැබැයි කරන්න දෙයක් නැහැ. ඉතින් පින්වත්නි ඒ වගේ මිනිස්සු පිනකට දහමකට දෙන්න දෙවතාවක් හිතනවා. සමහර වෙලාවට පින්වත්නි සල්ලි හොඳට තියෙනවා. පිනකට දහමකට දෙන්න තමන්ටම සේවය කරපු, තමන්ගේ ගෙදර වැඩ කරපු වැඩකාරයාට පඩිය කීයක් හරි වැඩි කරලා දෙන්න. තමන්ටම සේවාවක් සපයපු සේවකයාට පඩිය කීයක් හරි නැත්නම් ඒ කමිෂන් එකක් කීයක් හරි මුදලක් අතට දෙන්න වැඩිපුර රුපියල් 100ක් 200ක් දෙන්න. රුපියල් 100ට ඇඹරෙන කෝටිපතියෝ පින්වත්නි ඉන්නේ. හැබැයි බණ කරන්න ගියාම එහෙම කරන්න බෑ. ධර්ම දානයක් දෙන්න ගියාම එහෙම කර ඉන්න බෑ. හරියට වියදම් කරලා බණක් කරන්න ඕන, නැත්තම් නිකන් ඉන්න ඕන. මොකද නැත්තම් මිනිස්සු පින්වත්නි අද හුරතල් වෙලා තියෙනවා. හොඳටම මිනිස්සු හුරතල් වෙලා වැඩි. මොකද අපිව මිනිස්සු තියන් ඉන්නේ අර ඉත්තන්ට වගේ තමයි හාමුදුරු තියන් ඉන්නේ. එහෙම ඉත්තෝ ඇති මේ බුද්ධ ශාසනයේ ඉත්තෝ වෙච්ච බුද්ධ චීවරයේ පොරවගෙන මිනිස්සුන්ට ගැතිකම් කරන පිරිසක් ඇති. හැබැයි පින්වත්නි එහෙම වෙන්නේ නැහැ. අපි ධර්මයේ ආනිසංස හරියට නෙලා ගන්න නම් ඔබත් අපිත් හැම කෙනෙක්ටම මේ ධර්මයේ ආනිසංස රැස් වෙනවා. මොකද බණ කියන මට ආනිසංස රැස් වෙන්නේ නැද්ද? මට ඕන තරම් පින්වත්නි ආනිසංස රැස් වෙනවා. මොකද මිනිස්සුන්ට යහපත කියා දෙන්න අපට ආනිසංස ඒකාන්තයෙන්ම ඒක රාශී වෙනවා. ඒ නිසා මිනිස්සුන්ට පුළුවන් තරම් අපි කියන්නේ යහපතමයි. මිනිස්සුන්ට පුළුවන් තරම් අපි කියන්නේ සසර දුකෙන් මිදෙන මාර්ගයමයි. ඒ නිසා මේ සංසාර දුක දුරු කරගන්න, මේ සංසාර භවයෙන් අත මිදෙන්න, සැපතකටපත් වෙන්න ඔබට ධර්ම දානයක් දිය යුතුමයි. මේ ලෝකේ හරියාකාරව ධර්ම දානයක් දෙනකොට එහි ආනිසංස පක්ෂය අර කිව්වා වගේ මුලින්ම සක්වල බවාග්‍රේ සිට මෙහා කෙළවර දක්වාම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා වඩා හිඳුවලා දානයක් දෙනවා නම් ඒ දාණය මේ සතර පද ගාථාවකින් දේශනා කරන ධර්ම දානේ එක පද පේලියක් අරගෙන ඒක 16න් කොටසක් බෙදුවත් ඒ 16න් කොටසක් තරම්වත් වටින්නේ මේ ධර්ම දාණය තරම්. පින්වත්නි ඒ නිසා ඒ තරම් ආනිසංසයක් මේ ධර්ම දාණේ පවතිනවා. ඔබටත් ඒ ධර්ම දාණය සිද්ධ කරගන්න නිරතුරුව අපි ඔබ වෙනුවෙන් ඉන්නවා. සිත නිවන බුදුබණ YouTube නාලිකාවට දුරකථන අංකවලට ඕනම වෙලාවක කතා කරන්න. අපි ධර්ම දානයන් වෙනුවෙන් ඔබට ඕනෑම මුදලක් වියදම් කළා. අපි කියන්නේ අච්චර දෙන්න මෙච්චර දෙන්න කියන්නේ. ඔබට පුළුවන් මුදල කීයද ධර්ම දානයක් වෙනුවෙන් වියදම් කරන්න. අපේ ධර්ම දේශනාවන් සංස්කරණය කරන මේ පටිගත කරවන, එතනින් ගියා මේ දේශනාවන් සංස්කරණය කරලා YouTube එකට බාගත කරවන, අප්ලෝඩ් කරවන මේ හැම කෙනෙක්ම ඉන්නවා පින්වත්නි. ඒ හැම කෙනෙක්ටම වියදම් කරන මුදල ඇරෙන්න අපි රුපියලකවත් දෙයක් ඔබෙන් ඉල්ලන්නේ. ඒ නිසා මේ ධර්ම දානයන් දෙන හැම කෙනෙක්ටම පුළුවන් ඔබට පුළුවන් කැමති මුදලක් වියදම් කරලා
ධර්ම දානයන් බොහොම ලස්සනට සංවිධානය කරලා දෙන්න. ඔබේ පුණ්‍යානුමෝදනාවන් අපට එවන්න. ඔබේ මළගිය ඥාතීන් වෙනුවෙන් බණ කියවන්න. ඔබේ උපන්දිනයක් වැනි අවස්ථාවකදී ආශිර්වාදයන් පිණිස බණ කියවන්න. ඒ වගේම සංවත්සරයක්, විවාහ සංවත්සරයක්, ඇනිවර්සරි එකක් වගේ අවස්ථාවකදී බණ කියවන්න. ඒවා තමයි පින්වත්නි මහත්ඵල මහානිසංස තමන්ගේ මෙලොව ජීවිතයට වටිනම ආශිර්වාදයන්. පුංචි දරුවෙක්ගේ උපන්දිනයකට ඊළඟට පින්වත්නි ලොකු කෙනෙක්ගේ වුණත් කමන්නේ. උපන්දිනයක් එනකොට ධර්ම දානයක් දෙනකොට ඒක ඒ දරුවන්ට පුදුම ආනිසංසයක් රැස් වෙනවා. ඒ නිසා මේ බණ අහන පින්වත් මෑණිවරු, පියවරු තමන්ගේ දරුවන්ට ආශිර්වාද කරන්න බණම කියවන්න. අපි කියන්නේ අපිටම කතා කරලා බණ කියවන්න කියලා. ඕනම තැනකින් බණ කියව ගන්න. බණ කියව ගන්න එක තමයි වටින්නේ පින්වත්නි. ඒ නිසා අපි අද රැස් කරගත්තෙත් අනන්ත අප්‍රමාණ ධර්ම දානමය කුසලයක්. ඒ ධර්ම දානමය කුසලයේ පින්වත්නි අපේ මෙලොව ජීවිතයට විශාල ආශිර්වාදයක්. ඔබ අද දැනගත්තා ධර්ම දානයක් කරන්න ඕනේ කොහොමද? එහි ආනිසංස කවරේද යන්න වග. ඉතින් ආමිස දානයත් ඒ වගේ තමයි පින්වත්නි. ස්වාමීන් වහන්සේලා ගෙදරට වඩම්මවනකොට, ස්වාමීන් වහන්සේලා පිළිගන්නකොට, ස්වාමීන් වහන්සේලාට දානි බෙදනකොට, ඒ වත් පිළිවෙත් කරනකොට, ඒ හැම දෙයක්ම බුද්ධ පූජාවක් තියන්න ගියත් බොහෝම ගෞරවයෙන් ඔය අපි කිව්වා වගේ ඒ බියදම් කළා හොඳට ලස්සනට සිද්ධ කරන්න. තමන්ගේ හිතේ ශ්‍රද්ධාවෙන්, භක්තියෙන් ඒ වත් පිළිවෙත් හැම දෙයක්ම සිද්ධ කරන්න. ඒ සිද්ධ කරනකොට පින්වත්නි ඒ ආනිසංස පක්ෂය අනන්තයි, අප්‍රමාණයි, අසංකේයයන් අප්පමෙයයන් වදාමි. ඒ නිසා අනන්ත වූත් අප්‍රමාණ වූත් මහත්ඵල මහානිසංස පින්දහම් රැස් කරගන්න ධර්ම දානයන්, ආමිස් දානයන් පවත්වගෙන ඔබට සසර දුකින් මිදෙන්න මේ උතුම් දම් දෙසුම උපකාරී වේවා කියලා දේශනාව නිමාවට පත් කරනවා. පින්වත්නි අද සිත නිවන බුදුබණ YouTube නාලිකාව ඔස්සේ මේ උතුම් සද්ධර්ම දානමය කුසලයේ වෙනුවෙන් පින්බර දායකත්වයේ දරන්ට දුන්නේ කුරුණෑගල නාබිරිත්ත වැව ගල්කන්ද වත්ත ලිපිනයේ පදිංචි සයිප්‍රසයේ සේවයේ නියුතු නාලිකා දමයන්ති පින්වත් මහත්මිය සහ සුපුන් හර්ෂණ පුතණුවන් විසින්. ඒ අම්මගෙත් ඒ පුතණුවන්ගේ ප්‍රධාන අරමුණ බවට පත් උනේ මිට වසර 3කට පෙර පරලෝ සැපත් එච්.එම්. ජයවර්ධන ස්වාමි පුරුෂයාට පින් අනුමෝදන් කිරීම. ඒ පියාණන්ට පින් දීම තමයි ඒ අරමුණ. එතුමා හදිසියෙම අභාවයට පත් වෙලා තිබෙන්නේ. ඒ අම්මා බොහෝ කාලයක් ඉඳලා අපේ සිත නිවන බුදුබණ YouTube නාලිකාවේ ශ්‍රාවිකාවක් හැටියට ඒ අම්මා අපිව සම්බන්ධ කරගෙන ධර්ම දානයන් කිහිපයක්ම සිද්ධ කළා. ඒ අම්මා සයිප්‍රසයේ සේවය කරන්නේ මේ දිනවල ලංකාවට ඇවිල්ලා ගෙදර නිවසේ දානයක් දෙන්න වත්පිළිවෙත් ටිකක් කරගෙන යන්න තමයි එතුමිය ලංකාවට ආවේ. ඒ වත්පිළිවෙත් හැම දෙයක්මත් ලස්සනට සිද්ධ කරගන්න ඇයට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා. එසේනම් පින්වත්නි අද දවසේදී රැස් කරගත් සියලුම ධර්ම දානමය කුසල් සම්මාදිට්ඨික දෙදෙව්ලොවට අධිපති සක්‍රදේවේන්ද්‍ර දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේටත් බ්‍රහ්ම ලෝක 20කට අධිපති සහම්පති මහා බ්‍රහ්ම රාජෝත්තමයාණන් වහන්සේටත් සියලුම සමස්ත දිව්‍ය රාජ සමූහයාට මේ පින් අනුමෝදන් වෙත්වා. උන්වහන්සේලාගේ පිහිට, කරුණාව, ආරක්ෂාව, ආශිර්වාදය ඔබ අප හැම දෙනාගේම ජීවිතවලට ලැබේවා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධි වලින් උතුම් අමා මහ නිවනින් සැනසේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු. මියගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම විශේෂයෙන්ම නාලිකා දමයන්ති පින්වත් මහත්මිය නමින් මීට වසර 3කට පෙර කාල යාත්‍රා කළ එච්.එම්. ජයවර්ධන ස්වාමි පුරුෂයාට ඒ වගේම සුපුන් හර්ෂණ පුතණුවන්ගේ ආදරණීය පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. එතුමාට කවදාකවත් අකල් මරණ නොව වේවා. උපනුපන් භවයක් පාසා නිදුක් නිරෝගී සුවයම ලබත්වා, දීර්ඝායුෂ විඳිත්වා. ඒ වගේම W.A. ජෙස්ටින් පියාණන්, W.A. දීපිකා නැගණිය, ඒ වගේම එච්.එම්. විජේසේන පියාණන්, එච්.එම්. කරුණාරත්න අයියා, සෝමසිරි අයියා, පද්මාවති අක්කා, ගුණරත්න මැණිකේ නැන්දා, ආර්.වී. සුමිත්‍රා අක්කා, ආර්.එම්. ගුණතිලක මාමා, එස්. ජයසූරිය මාමා, නිශාන්ත මල්ලී ඇතුළු පවුලේ මියගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ අයටත් උතුම් නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා. ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වන කරුණාවති මෑණියන්ට සහ පොඩි මැණිකේ මෑණියන්ට මේ පින් නිදුක් නිරෝගී සම්පන්නිය පිණිසම, ආයුරාෝග්‍ය සම්පන්නිය පිණිස මේ මෑණිවරු දෙන්නට හේතු ආසනා වේවා කියලා ආශිර්වාද කරමින් අනුමෝදන් කරනවා. ඒ වගේම බිවෝන් පුතා, ඒ මුණුබුරා ඇතුළු
හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවපත්භාවයේ දිගාසිරි සම්පන්නිය ලැබේවා. බිවෝන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. බිවෝන්ට හොඳ අනාගතයක් උදාපත් වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමෙන් මහා සංඝරත්නයේ හැටියට සෙත් පතනවා ආශිර්වාද කරනවා. එසේනම් අපි අද දවසේදී සිත නිවන බුදුබණ YouTube නාලිකාව ඔස්සේ ඒක රාශී කරගත්තා වූ අප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන් සම්මාදිට්ඨික දෙවියන්ට මියගිය ඥාතීන්ට අනුමෝදන් කරමු. අවසාන වශයෙන් විශේෂයෙන්ම මේ උතුම් ධර්ම දානමය පින්කම වෙනුවෙන් දායකත්වයේ දරන්ට යෙදුණු කුරුණෑගල නාබිරිත්ත වැව ගල්කන්දවත්ත ලිපිනේ පදිංචි සයිප්‍රසේ සේවයේ නියුතු නාලිකා දමයන්ති පින්වත් මහත්මිය බොහොම ශ්‍රද්ධාවන්ත අම්මා කෙනෙක්. ඇය විහෙර විහාරස්ථානවලට නිරතුරුව උදව් උපකාර කරන මහා සංඝරත්නයට පුද පූජාවත් පිළිවෙත් සිදු කරන ශ්‍රද්ධාවන්ත අම්මා කෙනෙක්. ඉතින් එතුමිය සිද්ධ කරගන්න සෑම පින්කමක්ම අපි අනුමෝදන් වෙනවා. ඇය මේ රැස් කරගත් සියලු පින් ඇයගේ විදේශගතව කරගෙන යන සියලුම රැකී ආරක්ෂා දියුණුව පිණිස ඇයට ආරෝග්‍ය භාග්‍ය සම්පන්නිය පිණිසම හේතු වාසනා වෙත්වා කියලා අපි අනුමෝදන් කරනවා. සුපුන් හර්ෂණ පුතණුවන්ගේ රැකී ආරක්ෂා සියල්ලම දියුණු වේවා. ඒ දරුවාටත් සියලු යහපතම උදාපත් වේවා. ඒ වගේම බිවෝන් මුණුබුරා ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටම සියලු යහපතක්ම උදාපත් වේවා. ජයසිරි මහ බෝහාමුදුරුවන්ගේ පිහිට කරුණාව, දලදා හාමුදුරුවන් වහන්සේගේ ආශිර්වාදය ආරක්ෂාව, ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩවසන ස්වර්ණමාලි මහසෑ හාමුදුරුවන්ගේ අනන්ත ආශිර්වාදය ආරක්ෂාව නිරන්තරයෙන් පින්වත් ඔබ හැම දිනාටම ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ලක්වාසී ලෝවාසී පින්වත් හැම දිනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ බණපද අහන විදේශ රටවල් වල ඉඳගෙන මේ බණපද වලට සමන්පත් යොමන පින්වත් හැම දිනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. නැතයි යන බසක් ඔබට කවර කලකවත් අසන්ට නොලැබේවා. ඇතයි යන බසම ඔබට අසන්ට ලැබේවා. ඔබගේ ජීවිතයේ දියුණුවෙන් දියුණුවටමපත් වේවා කියලා ඔබට ආශිර්වාද කරමින් සෙත් ප්‍රාර්ථනා කරනවා. අවසානයේදී අපි හැම දිනාටමත් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය සියලුම ඥාතීන්ටත් මෙම උතුම් ධර්ම දානමය කුසලය මාර්ගඵල චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයේ පිණිසම හේතු වේවා, වාසනා වේවා, පාරමී උපනිශ්‍රයම වෙත්වා කියලා ඔහොම්මම වන්දනා කරගනිමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු බුද්ධ ශාසනං චිරන් රක්칸තු බුද්ධ දේශනං චිරන් රක්칸තු බුද්ධ ශාවකං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හේතුච පිහිතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. අද සිත නිවන බුදුබණ YouTube නාලිකාවේ ධර්මදේශනාව පවත්වා වදාළ පූජනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේටත් දායකත්වයේ ලබා දුන් සුධීමතුන්ටත් සද්ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් උතුම් නිර්වාණ අවබෝධයම ලැබේවා. සිත නිවන බුදුබණ YouTube නාලිකාවේ අපේ ප්‍රාර්ථනයයි. අපගේ YouTube නාලිකාව ඔස්සේ මෙවැනි උතුම් ධර්මදේශනාවකට දායකත්වයේ ලබා ගැනීමට ඔබට දැන් අවස්ථාව. විමසන්න 071 77 420 43 071 77 420 43. මෙම දුරකථන අංකය සමග WhatsApp, Viber, Imo යන අන්තර්ජාල දුරකථන පහසුකම් ඔස්සේ සම්බන්ධ විය හැකිය. දිනපතා උතුම් ධර්මදේශනා ශ්‍රවණය කිරීමට අපගේ YouTube නාලිකාව දැම්ම subscribe කර තබා ගන්න. bell icon එක click කරන්න. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන් පරදා ධර්ම දානය ජයගනී. ඒ වෙනුවෙන් සිත නිවන බුදුබණ YouTube නාලිකාවේ අපිත් පිනති ඔබට පින් සිතින් ආරාධනා. සාදු සාදු සාදු.